බුදු සරණයි මේ මම මේ මාධ්‍යයට හරි කොහෙට හරි කමන්නේ මම මේ දෙයක් කියන්න තමයි මේ හදන්නේ. මොකද මේ අපේ මේ පොසොන් වෙසක් කියන එක මේ හොඳට කරනවා මේ අපේ ලංකාවේ තන්සල් දෙනවා දාන මාල දෙනවා මේ හැම දෙයක්ම කරනවනේ නේද? හැබැයි කොහොම දෙයක් කරනවා පත්තර වෙලයි පොත් වෙලයි වෙසක් කාඩුයි හැමදේම ගහනෝනේ අපේ බුදු සාදු නේද? අනේ මේ අපේ බුදු සාදු යන මහා මගත් මේ හුළඟට විසි වෙනවා. අපේ වාහන වලට පෑගෙනවා, පායට පෑගෙනවා. මේ බලන්නකෝ මේ බුදු සාදු වලට වෙන වැඩේ. මේ තොරන් එහෙම ගහලා මේ ඉස්කෝල වල ළමයි එහෙම තොරන් වලක් ගහලා මේ බලන්නකෝ තියෙන තැන්වල ඔහේ මේ බුදු සාදුල මේ ඔහේ විසි කරලා දාලා යනවා. මේ බලන්නකෝ බුදු සාදුලාත් එහෙමයි අපේ මේ දෙවි රූප මේ බලන්නකෝ. මම මේ එක තැනක මම මේ වීඩියෝ කරන්නේ මම ඕක දැකලා තියෙනවා මේ හැම තැනම මේ වෙසක් කාඩ් තියෙනවා පත්තර අපේ පත්තර පිටු තියෙනවා මේ බුදු සාදුල එහෙම ගහපුවා මේ පාත එනවා කෑම් පැකට් එකේ ඉඳන් එනවා මේ බුදු සාදුගේ පින්තූර මේ ගහපුවා. මං කියන්නේ මේ ඒ අපේ ලංකාවේ තහනම් කරන්න ඕනේ. මොකද කියන පත්තර කොලයකවත් බුදු සාදු වෙසක් කාඩ් එකකවත් බුදු සාදු ගහන්න නැති වෙන්න මේ තහනම් කරන්න ඕනේ. මොකද කියන උතුම් මේ රටේ බුදු දහම විනාශ කරන්න අපේ මිනිස්සුමයි. ඒකින්ද අනේ කොහේ හරි කමන්නේ මේ රජයෙන් හරි කමන්නේ මේ බුදු දහමට ආදරයක් තියෙනවා නම් මේ අපේ හාමුදුරුවෝ හරි කමන්නේ මේ මෙන්න මේවා මේ නතර කරන්න ඕන. පත්තර වල පොත් වල ගහන ඒවා මේ අපේ බුදුහාමුදුරුවන්ගේ මේ පින්තූර ගහලා ඔහේ ප්‍රසිද්ධ කරනවා. අන්තිමට මේ පත්තරෙත් කෝපතේ පින්තූරෙත් අන්තිම මහා මග මේ මඩ වෙලයි ඔහේ කාණු වෙලයි මේ ඔහේ තියෙනවා. මම ඒවට කැමති නැත. ඒකින්ද මේ කැමති නැති මිනිස්සු කොහොම හරි ගමන්නේ මේක සෙන්ඩ් කරලා මේ මෙන්න මේ වලට විරුද්ධතාවත පවත්වන්න ඕන. මොකද කියන අනිත් ඒවාට නෙමෙයි විරුද්ධතාවත කරන්න උද්ඝෝෂණ කරන්න ඕන මේ රජයට වක්වත් මම කියන්නේ. මෙන්න මේ වගේ හොඳ දෙයකට මේ විරුද්ධතාවත කරනවා නම් හොඳයි. අපේ බුදුදහම ආරක්ෂා කරා. අපේ බුදුහාමුදුරු කොයි වෙලාවෙත් එක්ක මඩක එක්ක මේ පහපාරක එක්කෝ මේ බත් එකක් පත්තර පිටුවක ගොතපුවා එක්ක වෙසක් කාඩ් එකක වෙසක් කාඩ් එක උනත් මේ ළමයෙකු දුන්නා ඒකත් විසි කරලා යන්නේ මහා පාරට. ඒකින්ද මේ කොහමද ඕක නැති කරා නම් තමයි හොඳ. මම මේ රජයනොත් ඉල්ලනවා අපේ හාමුදුරුවරුන්ගුත් ඉල්ලනවා අපේ ලංකාවේ බුදු දහම මේ ආරක්ෂා කරන්න ඕව තහනම් කරන්න ඕන.